එහෙම නැතුව මෙච්චර බලයක් තියෙද්දි ওই වතුර වල සුද්ධ කරනවා කියන මහලුක ප්‍රශ්නයක් නෙමෙයි. ඔව් අන්න ඒක තමයි දැන් පුරවැසියෙක් විදියට මට සාධාරණ ප්‍රශ්නයක් එහෙම අරනගන්න පුළුවන් නේ. ඔබට තියෙන සුදුසුකම් මොනවද ඇඹිලිපිටියේ නගරාධිපති වෙන්න? මෙහෙමයි රුවන්. දැන් මට අවුරුදු 35 ගුරු සේවය තුල මම ඉඳලා තියෙනවා. අර පන්තිය පාලනය කරනවා වගේ නෙවෙයි මේක මේ නගර සභාව පාලනය කරන ඉස්කෝලයක් නෙවෙයිනේ. ඔබේ අපේක්ෂකයෝ hina වෙන්නේ නැහැ. hina වෙන්න දන්නේ නැහැ. දැන් මේ දවස්වල hina වෙනවා. මෙහෙමයි වැඩේ රුවන්. මගේ ඉතින් විශේෂ hinaවක් නැහැ. අවංකවම කරන දෙයක්ද? නැත්තම් මේ ඡන්දේ ලඟ වෙච්ච නිසා නිකන් වෙනම ෂෝ එකක්ද? මේ නගරේ ඉන්න ඕන කෙනෙක් දැකලා තියෙනවා. මට තියෙන්නේ රුවන් මේ වෙනකොටත් බයිසිකලයකුයි පාපැදියක් යතුරු පැදියක් සමග තීරෝධ රථය විතර. අනිවාර්යයෙන්ම තීරෝධ රථයෙන් හෝ පාපැදියෙන් තමයි මම නගර සභාවට එන්නේ. ඒ කියන්නේ නගරාධිපතිවරට හම්බෙන නිල රථය භාවිතා කරන්නේ නැහැ කියන එකද? නෑ ඒක භාවිතා කරනවා රාජකාරීමය කටයුත්තකට පමණක්. රාජකාරීමය කටයුත්තකට පමණක්. ඒ කියන්නේ ඔබ නිවසේ සිට රාජකාරියට එන්න රාජකාරිවලලා නිවසට යන්න නිල රථය පාවිච්චි කරන්නේ නැහැ. කිසි ලෙසකින් නෑ. ස්ථිරවම කියනවා. ස්ථිරවම කියනවා. කිසි ලෙසකින් නෑ. හොඳයි. ඒ කියන්නේ යම් කෙනෙකුට පුළුවන් මෙන්න කතාව දැන්. ඔව්. මාස පහක් ගියාට පස්සේ කට්ටිය යන කො මොනවද කරේ කියලා ඉවර. ඉතින් ඒ මොනවද කළේ? ඔව් දැන් මොනවද කරේ කියලා අහනවනේ. මාත් අහන මොනවද කළේ? කරපු දේවල් මම හිතන්නේ නේද? මේ පක්ෂයේම ඇමතිවරයෙක් එනවා අහවල් දවසේ. එතකොට කියලා ජනාධිපතිවරයා අහවල් දවසේ මෙහෙ එනවා කියලා මම දැක්කනේ පෝස්ටර් ගාලා. ඒක පෝස්ටර් නෙවෙයිද? දැන් මෙහෙම ඇරුවන්. දැන් අපි පෝස්ටර් ගහන්න නැහැ කියන එක අපි තීරණයක් ගත්තේ අපි මැතිවරණයට පෝස්ටර් ගහන්න නැහැ. දැන් ඒක මැතිවරණ නෙවෙයිද? නෑ මේ පොඩ්ඩක් මේ කාර්යය තේරුම් ගන්න. අපේක්ෂකයා ප්‍රවර්ධනය වෙන පෝස්ටර්ස් ගහන්නේ නැහැ. හැබැයි දැන් ජනාධිපතිතුමා හෝ ඇමතිවරයෙක් ඇවිල්ලා කරන්නේ ඒ අපේක්ෂකයා ප්‍රවර්ධනය කිරීම නොවේද? ඔව් සමස්ත ප්‍රවර්ධනයක් ඒක ඇතුලේ සිද්ධ වෙනවා තමයි. නමුත් අපි කියන්නේ දැන් අපි හිතමු දැන් එතකොට ඒ ප්‍රවර්ධනය වෙනුවෙන් ඇමතිවරයා ජනාධිපතිවරයා කියලා පෝස්ටරේ වදිනවා. එතකොට දෙකම එකයි. දෙක නෑ ඒක දෙකක් තියෙනවා. සුනිල් නන්දින්නෙත් මේ අපේ ඇමතිවරයා ඇඹිලිපිට නගරයට ආවා. ඒක ප්‍රචාරණ පෝස්ටරේ අපි ගැහුවා. අපි දැක්කා. ඔව් ඒක මම ඇහුවේ. ඔව්. එතකොට ජනාධිපතිවරයා ආවා. ජනාධිපති ප්‍රචාරණ පෝස්ටරේ ගැහුවා. අපි දැක්කා. ඒකේ ඇහුවේ. ඔව් එතකොට ඒ දිනේ වුණාට පස්සේ ඒක ඉවරයි. ඒ දිනේ වුණාට පස්සේ ඒක ඉවරයි. ඔබට එහෙම කියන්න පුළුවන්. මට මේ අහන්න පුළුවන්. බලන් ඉන්න අය තීරණය ගන්න. ඔව් ඒක හරි. ඒක හරි. අපි කියපු එක බොරුවක් කියන්න පුළුවන්. එහෙම කියන තරම් එකක් නෑ. එක පෑන් ඉරෙන් ඔව් විසඳනයක ප්‍රශ්න තිබ්බා. ඔව් ඒක බොරුවක් කියලා දැන් බොහෝ දෙනා චෝදනා කරනවා. එක පෑන් ඉරින් ඉවර කරපුවක් තියෙන. දැන් උදාහරණයක් විදිහට ගන්නකො ජනාධිපතිවරයාගේ ඔය දෙකක් දෙන්න කිව්වා. ඔක්කොම ප්‍රශ්න ඉවර කරනවා කිව්වා. ජනාධිපතිවරයාගේ ජනාධිපතිට සීල් වීදම් පප්පාදු කරනකො කරාද නැද්ද කියන්නේ? ওই කැප් එක ගලවන්නේ කොයි වෙලාවටද? මේක මම ගලවන්නේ අධිකරණ භූමියේදී හා අන්සල් භූමියේදී විතරයි. ඒ කියන්නේ ජාතික ගීය ගායනා කරනවත් ඔක දාගෙන ඉන්නවද? නෑ. ජාතික ගීය ගායනා කිරීමද ගලවන්නේ. රාජකාරී කරනකොට ඔය කැප් එකේ දානවද? මේ මම හිතන්නේ නීත්‍යානුකූල මට ඒ කියන්නේ ලොකු අවබෝධයක් නැහැ. සභාවේ ඉන්නකොට දාන්න පුළුවන් දෙ බැරිද කියන එක සභාවේ නීත්‍යානුකූල මට්ටමක් තියෙනවා නම් මම කැප් එක ගලවයි. ඔබ ගුරුවරයෙක් විතර ලොකු වැටුපක් කියලා ගන්නවනේ. ඒක අතාරලා මේ 25000ට තමයි එන්න වෙන්නේ. මේ 25000 ජීවත් වෙන්න පුළුවන් ද එතකොට? දැන් මෙහෙමයි. ඇත්තටම මම හිතන්නේ අපි ජනාධිපතිවරයාගේ ඉඳලා පහළනේ සියලු දෙනා අපි සරල ජීවිත ගත කරන මිනිස්සු වරුවක්. අපි ලොකු දේවල් තියෙන මිනිස්සු. මේ වැටුපත් ඔබ ගන්නවද නැත්නම් පක්ෂයට දෙන්නේ? මේවා තින් පක්ෂයට නේද? පක්ෂයට යන්න. ඔව්. අයිබෝවන් රුවන්ස් ඩයරි YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. රුවන්ස් ඩයරි YouTube නාලිකාව හරහා විකාශය වන රුවන් සමග කෙලින් කතාවට අද සම්බන්ධ වන්නේ මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඇඹිලිපිටිය නගර සභාවේ නගරාධිපති ධූරයට තරඟ වදින ජාතික ජනබලවේගයේ කණ්ඩායම් නායක කීර්තිලාල් මහත්මයා. අයිබෝවන්. අයිබෝවන්. හොඳයි. අපි කෙලින්ම කතාවට එමු. මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඇයි ජනතාව ඔබේ පක්ෂයට බලය දිය යුත්තේ? මම හිතන්නේ 76 වසරක් මේ රට පාලනය කරපු දේශපාලන පක්ෂයන් විසින් රට අරාජික තත්ත්වයට පත් කළා කියන අදහස තමයි අපිට තියෙන්නේ. එතකොට ඒ තත්ත්වය වෙනස් කරමින් පුනරුද්ධියක් සඳහා යන ගමනට පසුගිය කාලය පුරාවට අපි ජනාධිපතිවරයෙක් තෝරාපත් කරගත්තා. ඒ වගේම 159 යුතු මන්ත්‍රී කණ්ඩායමක් තෝරාපත් කරගත්තා. ඒ අනුව රට වෙනත් මාර්ගයකට යොමු වෙමින් පවතිනවා.
අන්න ඒ ගමන් මාර්ගය ඉදිරියටත් කරගෙන යන්නට නම් අපි හිතනවා බිම් මට්ටමේදී අනිවාර්යයෙන්ම ග්‍රාමීය මට්ටමේ මේ පාලන බලය අපිට ලැබෙන්න ඕන කියලා. ඇඹිලිපිටිය නගර සභාව හදන්න යන කණ්ඩායම් අතර ජාතික ජනබලවේගයේ කණ්ඩායම් නායක ඔබ, ඒ වගේම නගරාධිපති අපේක්ෂක. එතකොට ඔබට බලය ලැබුණොත්, ඔබේ පක්ෂයට බලය ලැබුණොත් ඔබ තමයි අනාගත නගරාධිපති. ඔබ දුටුව විදියට ඇඹිලිපිටිය නගරයේ ප්‍රමුඛතම ගැටලුව මොකක්ද? ප්‍රමුඛතම කාර්යයක් විදියට අපි ගත්තොත් එහෙම තියෙන ගැටලු වලින් ප්‍රධානම කාර්යයක් තමයි තනේ කැලිකසල ප්‍රශ්නේ. මම නගරයේ පුරවැසියෙක් විදියට මම මෙතනින් යනවා එනකොට මම දකිනවා දැන් කාලයක් තිස්සේ අර නගර සභාව ඉදිරියේ ඔර්ලෝසු කනුව ගාව වතුර වලක් තියෙනවා. ඒතර මේකට විසඳුමක් දෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපේ පාලනයේ කියන්නේ මැයි 6 වෙනිදා නිසක වශයෙන්ම ජාතික ජනබලවේගයේ නගර සභාවක පිහිටවනවා. අන්නේ නගර සභාව පිහිටවුවාට පස්සේ ප්‍රමුඛතම කාර්යයක් විදියට ඒ කාර්යය පිළිබඳව සොයා බලලා අවශ්‍ය කටයුතු නිශ්චිත වශයෙන්ම ඉස්පෙසිෆික් කරනවා. දැන් ඔබ කිව්වා ඔබේ පාලනය තමයි ඔබේ නායකයා තමයි ජනාධිපති. ඒකට පාර්ලිමේන්තුවේ 159ක් ඉන්නවා. දැන් බලයක් තියෙනවා. නගර සභාවේ බලේ ඕනද අර ඔය වතුර වල හදන්න? නගර සභාවේ මේ බලය අවශ්‍ය වෙනවා. මොකද නිශ්චිත වශයෙන්ම අපි දන්නවා ඇත්තටම මේ වෙනකොට අපිට ආණ්ඩු බලය තියෙනවා තමයි. නමුත් මේ රාජ්‍ය බලය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැතුව මෙච්චර බලයක් තියෙද්දි ওই වතුර වල ස්ථ කරනවා කියන මහ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඔව් අන්න ඒක තමයි දැන් පුරවැසියෙක් විදියට මට සාධාරණ ප්‍රශ්නයක් එහෙම හැරනගින්න පුළුවන් නේ. එතකොට මට ඒ වගේම හිතෙනවා ඒකත් විසඳුමක් යෝජනා කරලම මේ බලය ඉල්ලුව නම් ඊට වඩා හොඳයි වගේ අදහසක් හිතෙන්නේ නැත්තේ. ඔව් ඉතින් ඒකට විසඳුම විදියට මම හිතන්නේ අපිට ඒතොර මේ නිතර දෙවේලේ නගරයේ ගමන් කරන පුද්ගලයෙක් මමත් ඒ කාරණේ දැකලා තියෙනවා. නමුත් නිශ්චිත වශයෙන්ම අපිට තාම නෛතික බලයක් නැහැ. පුද්ගල විදියට අපිට නෛතික බලයක් නැහැ. නිශ්චිත වශයෙන්ම අපි නගර සභාව ලබා ගත්තට පස්සේ නෛතික බලය අපිට එනවා. අන්න ඒකදී අපිට පුළුවන් වෙනවා ওই පිළිබඳව නිසි ලෙස සොයා බලන්න. ඔබ කණ්ඩායමේ නායකයා. ඔබේ කණ්ඩායම මෙවර නගර සභාවේ බලය ගන්න තරම් ප්‍රමාණවත් කණ්ඩායමක්ද ඔබට ඉන්නේ? ඔබේ කණ්ඩායමට සුදුසුකම් සහිත කණ්ඩායමක්ද වංචා දූෂණ වලින් තොර කණ්ඩායමක්ද ඔබට ඉන්නේ? අපේ කණ්ඩායම ගැන මේ රුවන් බැලුවොත් එහෙම අත වශයෙන් මම හිතන්නේ මෙතෙක් ඉදිරිපත් කරලා තියෙන කණ්ඩායම් අතර බැලුවාම පස්සේ ප්‍රමුඛතම කණ්ඩායම. ඒ කියන්නේ මේ කණ්ඩායම ඇතුළේ ඉන්නවා මට කණ්ඩායමේ ඡායාරූප පෙන්වන්නට කමන්නේ මෙන්න මේ කණ්ඩායම තමයි මේවර අපි නගර සභාවට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒතකොට මේ කණ්ඩායම ඇතුළේ ඉන්න උපාධිධාරීන් 4 දෙනෙක්. ඒතකොට විශේෂ ආර්ථික විද්‍යාවේදී උපාධිධාරියෙක් ඉන්නවා. ඊට අමතරව අපේ ඉන්නවා ලෝයර් කෙනෙක්, නීතිඥවරයෙක් ඉන්නවා. ඊට අමතරව ඉන්නවා ඉංජිනේරු ශිෂ්‍යාවක් ඉන්නවා. ඊට අමතරව තව ව්‍යාපාරිකයන් 5 දෙනෙක් ඉන්නවා. ඔබ තමයි නගරාධිපති ධූරයට ඔබේ කණ්ඩායමෙන් නම් කරලා තියෙන්නේ. මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් කෙලින්ම ඔබට තියෙන සුදුසුකම් මොනවද ඇඹිලිපිටියේ නගරාධිපති වෙන්න? මෙහෙමයි රුවන්. දැන් මට අවුරුදු 35 ගුරු සේවය තුල මම ඉඳලා තියෙනවා. මම ක්‍රීඩා ගුරුවරයෙක්. ඒතකොට ගොඩාක් පාසල් වල මම හිතන්නේ මේ ඇඹිලිපිටියේ නගරය තුල තියෙන ප්‍රධාන පාසල් සියල්ලගෙන් මම ක්‍රීඩා ගුරුවර ලෙස මම කටයුතු කරලා තියෙනවා. එතකොට ඒ වගේ මම හිතන්නේ ඔය දරුවන්ට විද්‍යාලපතිවරුන්ට පාලන තන්ත්‍රය තුළට මම ක්‍රියාත්මක කර ආකාරය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. ගුරුවරයෙක් වෙච්ච පළියට පාසල් ගණනාවක ක්‍රීඩා කටයුතු එක්ක සම්බන්ධ වෙච්ච පළියට පුළුවන් ද මේ නගර සභාව පාලනය කරන්න කියලා? ඔව් මම කියමින් හිටිය එක තමයි. මම හිතනවා මේ රට අවුරුදු 17කට වැඩි කාලයක් ඇඹිලිපිටිය නගරයේ තීරෝධ රට සංගමේ සමාජිකයෙකු විදිහට තීරෝධ රට රීදුරෙක් විදිහට මම කටයුතු කරලා තියෙනවා. ඒතකොට තීරෝධ රට සංගමේ මම මේ නිලතර දාලා තියෙනවා. ඒ විතර නෙමෙයි ප්‍රදේශයේ තියෙන ගොඩාක් ස්වේච්ඡා සංවිධාන වල මම තනතුරු දරලා තියෙනවා. ඒ විතර නෙමෙයි අපේ ගුරු සේවය තුල ගත්තාන් පස්සේ අපේ මේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ සමිති සමාගම් වල මම තනතුරු දරලා තියෙනවා. අන්න ඒව තුලින් මම පාලන තන්ත්‍රයේ මැදිහත් වෙලා තියෙනවා. එතකොට මම දන්නවා අර පන්තිය පාලනය කරනවා වගේ නෙවෙයි මේක මේ නගර සභාව පාලනය කරන ඉස්කෝලයක් නෙවෙයිනේ. එතකොට නගර සභාව පාලනය නමුත් මේ අවුරුදු 35 තුල මම අර විවිධ ශේෂ්ත්‍රයන් තුල ලබාගත් අත්දැකීම්. එතකොට අපි මේ ඊට අමතරව අපි සංවිධානයක් විදිහට අපිට ලැබෙන තොරතුරු ඔවුන්ගේ ලැබෙන මඟ පෙන්වීම ඒ සියල්ල එකට එකතු කරගෙන මට විශ්වාසයක් තියෙනවා අනිවාර්යයෙන්ම නගර සභාව නිවැරදි තැනකට ගෙන යන්න පුළුවන් කියන විශ්වාසය මාතුල තියෙනවා. හොඳයි. තව චෝදනාවක් නේ. ඔබේ පාක්ෂිකයෝ දැන් ඔබේ අපේක්ෂකයෝ ඉන්නවා වෙන්නේ නැහැ.
hina වෙන්න දන්නේ නැහැ. දැන් මේ දවස්වල hina වෙනවා. මෙහෙමයි වැඩේ රුවන්. මගේ ඉතින් විශේෂ හිනාවක් නැහැ. මට රුවනුත් මම හිටු පාසලක හිටියා වගේ මට මතකයක් තියෙනවා. එතකොට රුවන්ටත් මට හිතෙනවා ඇති ඇත්තටම මෙයා hina වෙන්නේ නැද. මේකේ රුවන් මලගෙදිත් hina වෙන්න බෑනේ. නේද? හැබැයි මගුල් ගෙදිත් hina වෙන්න පුළුවන්. දැන් බස් එකේ යනකොට hina වෙන්න පුළුවන් අවස්ථා තියෙන බැරි අවස්ථා තියෙනවා. මම දැන් සිනාව කියන එක එහෙම නැත්නම් අඳින පළඳින ආකාරය පිළිබඳව තනතුරු මත නේද? තනතුරු මත තීන්දුව తీරන ගන්නවා නම් මම දැන් ඒක පොඩි වැරද්දක් තියෙනවා. හැබැයි සමහර විට ඉතින් අර hina වෙන්නේ නැති අය ඉන්න පුළුවන්. දැන් තමයි මටත් ওই චෝදනාව තියෙන වෙන්න පුළුවන්. මම දුටුවා ඔබ පාපැදී පුට් සයිකලෙන් තමයි ගමන් කරගෙන ආවේ. මම ඒ වගේම නගරේත් මම මේක දැකලා තියෙනවා. ඒකට මේක අවංකවම කරන දෙයක්ද නැත්නම් මේ ඡන්දේ ලඟ වෙච්ච නිසා නිකන් වෙනම ෂෝ එකක්ද? මේ නගරේ ඉන්න ඕන කෙනෙක් දැකලා තියෙනවා. ගොඩක් දවස්වලට මම උදේ සාමාන්‍යයෙන් මම දිනකට කිලෝමීටර් 40ක අවම කිලෝමීටර් 40ක ප්‍රමාණයක්වත් මම පදිනවා. හැබැයි ඒක මම දින කාටවත් පේන්නේ නෙමෙයි. මොකද මම ක්‍රීඩා ගුරුවරයෙක් නිසා මට දරුවන්ට මට උගන්වනකොට මගේ ශරීර සෞඛ්‍ය තියෙන්නට ඕන. මොන වෙලාවකවත් මම අනිත් අයට උපදෙස් දීලා කටයුතු කරන කෙනෙක් නෙමෙයි. මම මේ ප්‍රායෝගිකව කරන ගමන් තමයි නියැලෙන්නේ. ඒ නිසා තමයි මම දිනපතාම බයිසිකල් පැදීම සිද්ධ කරනවා. අනිවාර්යයෙන්ම ඒක කාටවත් පේන්නේ නැහැ. ඡන්දෙට කරන වැඩක් නෙමෙයි. හොඳයි. යම් මෙහෙකින් ඔබේ පක්ෂයට බලය ලැබිලා ඔබ නගරාධිපති වුණොත් නගරාධිපතිකම කරන්නේ බයිසිකලෙන් ඇවිල්ලාද? බොහෝ වෙලාවට අනිවාර්යයෙන්ම මම උදෑසන බයිසිකලේ පදිනකොට මම හිතනවා මම නගරය තුලින් ගමන් කරනවා. එතකොට ගොඩාක් අඩුපාඩුකම් මට හොයාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මට තියෙන්නේ රුවන් මේ වෙනකොටත් බයිසිකලයකුයි පාපැදියක් යතුරු පැදියක් සමග තීරෝධ රථය විතරයි. අනිවාර්යයෙන්ම තීරෝධ රථයෙන් හෝ පාපැදියෙන් තමයි මම නගර සභාවට එන්නේ. ඒ කියන්නේ නගරාධිපතිවරට හම්බෙන නිල රථය භාවිතා කරන්නේ නැහැ කියන එකද? නෑ ඒක භාවිතා කරනවා රාජකාරිමය කටයුත්තකට පමණක්. රාජකාරිමය කටයුත්තකට පමණක්. ඒ කියන්නේ ඔබ නිවසේ සිට රාජකාරියට එන්න රාජකාරිවලලා නිවසට යන්න නිල රථය පාවිච්චි කරන්නේ නැහැ. කිසි ලෙසකින් නෑ. ස්ථිරවම කියනවා. ස්ථිරවම කියනවා. කිසි ලෙසකින් නෑ. හොඳයි. ඒ කියන්නේ යම් කෙනෙකුට පුළුවන් මෙන්න කතාව දැන්. ඔව්. බලය ලැබුණොත් නගරාධිපති වුණාට පස්සේ එහෙම කළොත් වීඩියෝ කරලා ඒ කතාව කිසි ලෙසකින් එහෙම කරන්නේ නෑ. එහෙම වෙන්නේ නැහැ. මොකද යථාවාදී තථාගතයි යථා කියන දේ කරනවා කරන දේ කියන. ඒ නිසා තමයි මම හිතන්නේ මෙතෙන්ට මම නායකත්වයට පත් වෙන්නත් එක හේතුවක් බවට පත් වුණේ කියලා මම විශ්වාස කරනවා. ඇඹිලිපිටිය කියන්නේ වේගයෙන් දිනු වෙච්ච නගරයක්. හැබැයි අවිධිමත්ව දිනු වෙච්ච නගරයක්. මේක විධිමත් කරන්න ප්ලෑන් එකක් තියෙනවද? මේ රුවන් දැන් ඒ ප්ලෑන් එකක් අපි ළඟ තියෙනවා. එතකොට හැබැයි ක්‍රමානුකූලවනේ මේ වැඩේ කරන්න වෙන්නේ. දැන් උදාහරණ විදිහට ගත්තාම පස්සේ අපි දානවා බස් නැවතුම් පොළ. ඒක අපි සංවර්ධන කටයුතු කරනවා. අපි නගර සභාවේ මැදිහත් වීමෙන් මධ්‍යම ආණ්ඩුව මැදිහත් කරගෙන තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ලොකු බස් රථ ගාලා හදන්න. එතකොට ඒකත් එක්ක වදන්න ඕනේ එතන තියෙන නේද? ඒ පරිසරය වෙනස් කරන්න යෑමේදී ලොකු ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පාන්නට අන්න හරි. ඒ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පාන්න සිද්ධ වෙනවා. නමුත් ඒවා ක්‍රමානුකූලව දිනකින් නෙමෙයි. දැන් මේ වෙනකොට මම හිතන්නේ අවුරුදු 5කට තමයි අපිට ජනාධිපතියට බලය දීලා තියෙන්නේ. නමුත් අපේ මාස 5ක් ගියාට පස්සේ කට්ටිය යන කොහොම මොනවද කරේ කියලා ඉවර. ඉතින් ඒ මොනවද කළේ? ඔව් දැන් මොනවද කරේ කියලා අහනවනේ. මාත් මොනවද කළේ? කරපු දේවල් මම හිතන්නේ නේද? දැන් අපි මෙන්න මේ ජයනීයත ගම අපටයි කියන නේද? ජයනීයත ගම අපටයි කියලා ඉවරලා මේ වෙනකොට අපි හැම ගෙදරකටම බෙදාගෙන යන මේ අපේ පත්තරේ. මේ පත්තරේ අපි ගොඩාක් දේවල් තියෙනවා. ආර්ථිකයේ හරි අතර නිෂ්පාදනයේට අතහිත. ඊළඟට අපි කියනවා මොනවාද මේ රට හදන රාජ්‍ය සේවය, අධ්‍යාපනයේ මුල් තැන, නිරෝගී රටක්, උසස් ප්‍රවාහන සේවයක්. ඊළඟට කිසිවෙක් අත් නොහැර ඉදිරියට. දැන් මෙන්න මේ කියන මම කියමු ශේෂ්ත්‍ර ගණනාවක් උයි. මේ අපි මම එකගයි. හරි. මේ දැන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශ මේවා මැතිවරණ කාලේ සෑම පක්ෂයක්ම ලබා දෙන දෙයක්. මේ කෙලින් කතාවනේ. මම කෙලින්ම අහන ප්‍රශ්න. කමක් නැහැනේ. ඒකට ඔබේ පක්ෂයේ ප්‍රතිපත්තියක් තමයි පෝස්ටර් ගහන්න නැහැ කියන්නේ. ඔව්. එහෙමනේ? ඔව්. හැබැයි මම දැක්කනේ පෝස්ටර් ගහලා තියෙනවා ඔබේ පක්ෂයේම ඇමතිවරයෙක් එනවා අහවල් දවසේ. එතකොට කියලා ජනාධිපතිවරයා අහවල් දවසේ මෙහෙ එනවා කියලා මම දැක්කනේ පෝස්ටර් ගහලා. ඒක පෝස්ටර් නෙවෙයිද? දැන් මෙහෙම ඇරුවන්. දැන් අපි පෝස්ටර් ගහන්න නැහැ කියන එක අපි තීන්දුවක් ගත්තේ අපි මැතිවරණයට පෝස්ටර් ගහන්න. දැන් ඒක නෙවෙයිද? නෑ මේ පොඩ්ඩක් මේ කාර්යය තේරුම් ගන්න. අපි කියන්නේ දැන් අපේක්ෂකයා ඉදිරිපත් වෙන අපේක්ෂකයන්. ඒ කියන්නේ පළාත් පාලන මැතිවරණේ ප්‍රවර්ධනය කිරීම සඳහා අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම සඳහා කරන පෝස්ටර් අපි ගහන්න. දැන් ඔයගොල්ලෝ මේනකොට දැන් මේ කණුවල දැකලා තියෙනවනේ දැන් අරයාගෙන මෙයාගෙන පෝස්ටර් ගහලා තියෙනවා. නමුත් අපේ එහෙම පෝස්ටරයක් ගන්න නැහැ. නමුත් අපි ප්‍රචාරණ පෝස්ටරය අපි ගහනවා. ඒ කියන්නේ මම මෙහෙම ඇහුවොත් දැන් ඔබ කියනවා
අපේක්ෂකයා පළාත් පාලන මැතිවරණ ඉදිරිපත් වෙන අපේක්ෂකයා ප්‍රවර්ධනය වෙන පෝස්ටර්ස් ගහන්නේ නැහැ. හැබැයි දැන් ජනාධිපතිතුමා හෝ ඇමතිවරයෙක් ඇවිල්ලා කරන්නේ ඒ අපේක්ෂක ප්‍රවර්ධනය කිරීම නොවේද? ඔව් සමාජ ප්‍රවර්ධනයක් ඒක ඇතුළේ සිද්ධ වෙනවා තමයි. නමුත් අපි කියන්නේ දැන් අපි හිතමු දැන් එතකොට ඒ ප්‍රවර්ධනය වෙනුවෙන් ඇමතිවරයා ජනාධිපතිවරයා කියලා පෝස්ටරේ වදිනවා. එතකොට දෙකම එකයි. දෙක නෑ ඒක දෙකක් තියෙනවා. දෙකක් තියෙනවා කියන්නේ මෙහෙම. හරි. නිශ්චිත වශයෙන්ම නේද? නිශ්චිතව ඒ කියන්නේ මැතිවරණ ප්‍රකාශයට පත් කරපු දවස් ඉඳලා දිගින් දිගට පෝස්ටර් ගහන එකක් තියෙනවා. අන්න ඒක නැහැ කියලා අපි මේ කියන්නේ. අපි හිතමු දැන් අපි පහුගිය දවස්වල මම දැන් සුනිල් නන්දිමෙත්ති මේ අපේ ඇමතිවරයා ඇමිලිපිට නගරයට ආවා. ඒක ප්‍රචාරණ පෝස්ටරේ අපි ගැහුවා. අපි දැක්කා. ඔව් ඒක මම ඇහුවේ. ඔව්. ඒතකොට ජනාධිපතිවරයා ආවා. ජනාධිපති ප්‍රචාරණ පෝස්ටරේ ගියා. අපි දැක්කා. ඒකයි ඇහුවේ. ඔව් එතකොට ඒ දිනේ වුණාට පස්සේ ඒක ඉවරයි. ඒ දිනේ වුණාට පස්සේ ඒක ඉවරයි. ඔබට එහෙම කියන්න පුළුවන්. මට මේ මහන්න පුළුවන්. බලන් ඉන්න අය තීරණය ගනි. ඔව් ඒක හරි. ඒක හරි. දැන් ගමේ යනවනේ මේ දවස්වල. ගෙයින් ගෙට යනවා ගමේ යනවා. ගමේ ඉන්න අම්මලා තාත්තලා නැන්දලා මාමලා අයියලා අක්කලා. එහෙමනේ ඔබ කතා කරන්නේ. මොනවද වැඩිපුර සහෝදරය කියලා. ඔව් වැඩිපුර සහෝදරය කියලා. කොහොමද අපේ ප්‍රතිචාර? අර මම මුලින්ම කිව්වේ ගොඩක් අය කියන්නේ කිසිම ගැටලුවක් නැහැ කියන එක තමයි ඒගොල්ලෝ කියන්නේ. හේතුව තමයි ගැටලුවක් වෙන්න තරම් මේක ඇතුලේ මොකද අර දැන් මම හිතන්නේ ඔය ඉස්සෙල්ලා මගේ ප්‍රශ්නයක් ආවා මොනවද කළේ කියලා. අනේ කරපු දේවල් වෙන. දැන් උදාහරණ එක සිද්ධියක් මම ඔයාලට ගන්නම්. එක ගොඩක් ඕනේ නැහැ අපිට. එක සිද්ධියක් දැන් පහුගිය දවස්වල මම හිතන්නේ අර නේද අවුරුදු දෙනවල ගොඩාක් පාරිභෝගික භාණ්ඩ වල මිල ඉහළ ගිහලා තුන මීට පහුගිය අවුරුදු වල. දැන් උදාහරණ බීලුණු අපි ගමු. දැන් මම දැක්කා දැන් මම බයිසිකලෙන් බැදෙනවා රුපියල් 110ට බීලුණු කියන. 110 130ට වගේ. බීලුණු කියන. ඔබේ කණ්ඩායමෙන් දැන් ඒ දේවල් උලුප්පලා දෙනවා අඩුයි වගේ එකක්. අන්න ඒක නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පැහැදිලිවම අපේ අය මම හිතන්නේ අපේ ප්‍රධාන රැස්වීම් වල තමයි පෝස්ටර් ගහන්නේ නැහැ කියන කතන්දරේ නේද? අපේ ජාතික මට්ටමින් අපි කියවෙනවා අඩුයි. ඊට අමතරව ওই පාරිභෝගික භාණ්ඩ මේ දේවල් මිල ගණන් අඩුයි කියන එක කියවෙනවා අඩුයි. ඒක ප්‍රශ්නයක් තියෙනවා තමයි. හැබැයි ඒකට වැඩි ප්‍රමාණයක් අර විරුද්ධ පක්ෂයේ මුකුත් කරේ නැහැ කියන කතන්දරේ කියන බොරු කිව්වා කියලා. හැබැයි ඇත්තටම බොරු කියලා තියෙන්නේ අපි නෙමෙයි. අපි කියපු එක බොරුවක් කියන්නකො පුළුවන්. එහෙම කියන තරම් එකක් නැහැ. එක පෑන් ඉරෙන් ඔව් විසඳනයක ප්‍රශ්න තිබ්බා. ඔව් ඒක බොරුවක් කියලා දැන් බොහෝ දෙනා චෝදනා කරනවා. එක පෑන් ඉරෙන් ඉවර කරපුවක් තියෙන. දැන් උදාහරණයක් විදිහට ගන්නකො ජනාධිපතිවරයාගේ ඔය දෙකක් දෙන්න කිව්වා. ඔක්කොම ප්‍රශ්න ඉවර කරනවා කිව්වා. ජනාධිපතිට සීල් වීදම් පප්පාදු කරනකො කරාද නැද්ද කියන්නේ ජනාධිපති දිවුරුම් දෙනකොට කොච්චර මුදලක් වීදම් වුණාද කොච්චර මුදලක් වීදම් වුණා තානාධිපතිවරු ආවා කිසි කෙනෙකුට අපි සංග්‍රහයක් කළේ නැහැ එතකොට ජනාධිපතිවරයා නේද ඉතින් ඒ විදිහෙන් නේද දැන් එතකොට දැන් මේ වෙනකොට ජනාධිපති මන්දිරය භාවිතා කරන්නේ නැහැ ඒ විතරක් නෙමෙයි ඒ මන්දිරය විතරක් නෙමෙයි ලංකාපුරාම තියෙන මන්දිරය භාවිතා කරන්නේ නැහැ මම හිතන්නේ රුවන්ට අවබෝධයක් ඇති කොළඹ හා නුවර ඇරෙන්නට අනිත් ජනාධිපති මන්දිරය මොකක්වත් භාවිතා කරන්නේ ඒ විතරක් නෙමෙයි ඇමතිවරු පිටත් එකක් තියෙනවා ඔව් ඇඹිලි පිටත් එකක් තියෙනවා නේද අපි අහලා තියෙනවා කියලා නේද නමුත් ඒ මොනව වෙනවද කියලා අපි දන්නෙත් නැහැ නේද හොඳයි ඔය කැප් එක ගලවන්නේ කොයි වෙලාවටද මේක මම ගලවන්නේ අධිකරණ භූමියේදී හා අන්සල් භූමියේදී විතරයි. ඒ කියන්නේ ජාතික ගීය ගායනා කරනවත් ඔක දාගෙන ඉන්නවද? නෑ. ජාතික ගීය ගායනා කිරීමද ගලවනවා. කොයි කාලෙන්ද දැන් ඔය කැප් එක දානවද? මේකයි මේ කැප් එකට මේ රුවන් මම හුරු වෙන්න හේතුව තමයි මම ක්‍රීඩා ගුරු වෙන නිසා. මම ක්‍රීඩා කරනකොට අනිවාර්යයෙන්ම මගේ ඇඳුම මේක තමයි නේද? ටීටී කිට් එකට අදාළ එකක් තමයි කැප් එක කියන්නේ. තාම මට මෙතන නැත්තේ විසිල් එක විතරයි. විසිල් එක තිබුණා නම් එහෙම සම්පූර්ණයෙන්ම ක්‍රීඩා ඇඳුම. හැබැයි දැන් ඒ අඳුම වෙනස් කරගන්න වෙනවනේ දැන් යම් හේකින් බලය ලැබුණොත් අනාගත නගරාධිපති විදිහට. එතකොට රාජකාරී කරනකොට ඔය කැප් එකේ දානවද? මම හිතන්නේ නීත්‍යානුකූල මට ඒ ගැන ලොකු අවබෝධයක් නැහැ. සභාවේ ඉන්නකොට දාන්න පුළුවන්ද බැරිද කියන එක සභාවේ නීත්‍යානුකූල මට්ටමක් තියෙනවා නම් මම කැප් එක ගලවයි. නමුත් මම ආරයල් ඉන්නකොට අනිවාර්යයෙන් කැප් එක දානවා. හොඳයි. කැප් එකයි රැවුලයි කීර්තිලාල් කියන චරිතයේ යම් අනන්‍යතාවයක් නේ. රැවුලට දැන් කොච්චර කල්ද රැවුල කපන්නේ නැද්ද? මම හිතන්නේ 1987 තමයි මම උසස් පෙළ ලිව්වේ. එදා ඉඳලා තමයි මම රැවුල කැපුවේ. නමුත් අර 89 විශ්වන කාලේ අන්නේ කාලේ මම හිතන්නේ මාස 6ක විතර කාලෙම මම රැවුල කපුවා. එදා ඉඳන් මම රැවුල. ඔබ කිව්වා දැනට ඔබට තියෙන්නේ පාපැදියක්, යතුරු පැදියක් සහ තිරෝද රථයක්. යම් හේකින් ඇඹිලිපිටිය නගර සභාවේ නගරාධිපති වෙලා අවුරුදු 5 පාලනය කරාට පස්සේ මේ දේවල් මේ විදිහට තියෙන නැත්නම් වෙනස් වෙයිද? මේ දේවල් මේ විදිහට තියෙනවා. අලුත් දේවල් එකතු වෙන එකක් නැහැ. අලුත් දේවල් එකතු කරගන්න තරම් අපිට කාලයක් නැහැ. මම හිතන්නේ මේ නගරාධිපතිවරයාට මෙතුමා කියන විදිහට නගරාධිපති කියන තනතුරට මම හිතන්නේ හම්බෙන්නේ රුපියල් 25000ක මුදලක්.
දීමනාවක් තමයි හම්බෙන්නේ. පඩියක් නෙවෙයි දීමනාව. දීමනාවක් හම්බෙන්නේ. එතකොට මම හිතන්නේ മന്ത്രിවරයෙකුට හම්බෙන්නේ රුපියල් 15000ක දීමනාවක්. හැබැයි දැන් ඔබ ගුරුවරයෙක් විතර ලොකු වැටුපක් ඉරලා ගන්නවනේ. ඉතින් අපි ඒක අතාරලා මේ 25000ට තමයි එන්න වෙන්නේ. මේ 25000 ජීවත් වෙන්න පුළුවන්ද එතකොට? දැන් මෙහෙම ඇත්තටම මම හිතන්නේ අපි ජනාධිපතිවරයාගේ ඉඳලා පහළනේ සියලු දෙනා අපි සරල ජීවිත ගත කරන මිනිස්සු වරුවක්. අපි ලොකු දේවල් තියෙන මිනිස්සු. මේ වැටුපත් ඔබ ගන්නවද නැත්නම් පක්ෂයට දෙන්නේ? මේවා තින් පක්ෂෙට නේ. පක්ෂයට යන්න. ඔව්. පක්ෂෙන් තමයි වෙන්නේ රතු කිරීම සිද්ධ වෙන්නේ. දැන් එතකොට මම දැන් ජනතාවට මම කියන්න ඕනිකම තියෙන්නේ එතකොට එනම් මේ සභාපතිවරු වෙන්න උත්සාහ කරන්නේ മന്ത്രിවරු වෙන්න උත්සාහ කරන්නේ ඔන්න වගේ මුදලකට. හැබැයි එතකොට නිකමට හිතලා බලන්න මේ දක්වා හිටපො. ඕගොල්ලෝ පිටිපස්සට හිතලා බලන්න. මේ දක්වා හිටපු සභාපතිවරු മന്ത്രിවරු කොහොමද ඒගොල්ලෝ කෝටිපතියන් උනේ? එහෙම නැත්තම් නේද? ලොකු දේවල් ඒක සොයාගත්තේ කොහොමද කියන කාරණේ. ওই මුදලෙන් ඒ දේ කවදාකවත් කරන්න බෑ. අපි දන්නවා අනිවාර්යයෙන්ම කොන්ත්‍රාත් කරන්න තමයි මේ අය මෙතෙක් කල් ආවේ. එතකොට ඉතාමත්ම පැහැදිලිව මම කියනවා මේ මම අර ඕගොල්ලන්ට පෙන්නපු කණ්ඩායමේ කිසිවෙක් කොන්ත්‍රාත් හදන මේ අතේ ආපු අය නෙමෙයි. කොන්ත්‍රාත් කරන්නේ නායත් නෙමෙයි. මිල මුදල් තමන්ගේ රැකියාව නේද? රැකියාවත් මම හිතන්නේ පැත්තකින් තියලා තමයි මේ අය මෙතන ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ නිසා මම ජනතාවට කියනවා ඕගොල්ලෝ බලාපොරොත්තු වෙනවා නම් මේ නගරය නේද? අර මේ අපේ මේ රුවන් මුලින් කිව්වා වගේ දිගින් දිගටම දියුණු වෙන නගරයක් තමයි ඇබිලිපිටිය නගරය කියලා කියන්නේ ලංකා පුරාම ගත්තා. ඊටාම ශීඝ්‍ර කෙටි කාලයක් තුළ දියුණු වෙන නගරය. හැබැයි අවිධිමත් ලෙස තමයි මේක දියුණු වෙමින් පවතින්නේ. විධිමත් ලෙස දියුණු කරගන්න ඇත්තටම ඕගොල්ලන්ට අවශ්‍යතාවය වෙන අපිටත් ඕනකම තියෙනවා. මොකද අපිත් ඉපදිච්ච ගම මේක. එතකොට එහෙමනම් මේ தත්ත්වය වෙනස් කරන්න නම් මම හිතන්නේ ජාතික ජනබලවේගයට බලය ලබා දෙන්න. ඒ බලය ලබා දීම තුළ විධිමත් ලෙස අපිට පුළුවන්කම තියෙනවා මේ නගරේ දියුණු කරන්න. අන්න ඒ සඳහා සියලු දෙනාටම එකතු වෙන්න කියන ආරාධනය තමයි මට අවසාන වශයෙන් කරන්න තියෙන්නේ. හොඳයි. බොහොම ස්තුතියි. පෞද්ගලිකව මමත් කියන්න ඕන කීර්ති ලාල්, ගාමිණී කීර්තිලාල් කියන චරිතය මමත් කලින් කියවගෙන හිටියේ වැඩි කතා කරන්නේ නැති, වැඩි hina වෙන්නේ නැති චරිතයක් විදිහට. හැබැයි අද මේ සාකච්ඡාවේදී මට තේරුණා හරිම හෘදයාංග මිනිස්සෙක් ඇතුලේ ඉන්නවා සහ කතාවට හරි දක්ෂයි. තාම ආකර්ෂිත කතා කරනවා කියන එක මම දැක්කා. ඒක අවංකවම කියන්න එපා. කෙලින් කතාවේදී ඒක කියන්න ඕන. හොඳයි. එහෙමනම් ඔබට සුබ පතනවා. ඉදිරි කටයුතු සාර්ථක වේවා. ඒ වගේ දේශපාලන කටයුතු සාර්ථක වේවා කියලා. එහෙමනම් අපි නැවතත් රුවන් සමග කෙලින් කතාවකින් මුණ ගැහෙමු. එතෙක් ජය වේවා. ගොඩක් කොහොම